කලාප අධ්‍යාපන මේ මොහොතේ අද දින පල්ලාවෙල මහාවිද්‍යාලයේ මේ පුංචි වේදිකාව මත නාඩගම් ගී දැහැන සිංහල සාහිත්‍ය සංගමයේ මගින් මෙහෙවන ගී දැහැනට දැහැන්ගත වන්නට මත්තෙන් පා ඔබ සැම දයාබරව සෙනෙහවරව ලෙන්ගතුව ගී අසතුව වෙනුවෙන් පිළිගනු ලබනවා. මට ආරාධනයක් ලැබුණා සිංහල නාඩගම් ගී දැහැන වැඩසටහන දියත් කරන්නට මත්තෙන් එහි අරමුණු කුමක්ද පැහැදිලි කරන්නට. මේ විද්‍යාලයේ මේ පුංචි වේදිකාව දරුවන්ට අතපය දිග හරින්නට සුදුසු විශාල වේදිකාවක් නෙවෙයි. ඒ අයගේ දක්ෂතා හැකියාව දිග හරින්නට සිද්ධ වෙලා තියෙන්නේ අතපය හකුලවාගෙන. ඒ තරමට මේ වේදිකාව පුංචි. නමුත් අපේ විද්‍යාලයේ දරුවන්ගේ හැකියාවන් දක්ෂතාවයන් ඉතාම විශාලයි. මම දන්නා තරමට අවුරුදු 30ක වගේ අතීතයක සිට මේ විද්‍යාලයේ මේ පුංචි වේදිකාව බොහොම පින්බර සුන්දර තැනක්. එයිද මේ පල්ලාවෙල ගමේ දරුවන්ගේ හැකියාවන් දක්ෂතාවයන් ඉස්මතු කරන්නට ඒ අයගේ සෞන්දර්යාත්මක හැකියාවන් මට්ටම් කරන්නට මේ පුංචි වේදිකාව තමයි පිහිට උනේ. ඒ නිසා අපි කල්පනා කරා කාලයකට පසුව හෝ ඒ දරුවන් ඉල්ලන හරි දේ ලබා දීම. ඒ තමයි අපේ නාඩගම් ගී දැහැන වැඩසටහනේ එක අරමුණක්. තවත් අරමුණක් වන්නේ අද අපේ දරුවන්ට අවශ්‍යලා තියෙන්නේ ආනන්දය. ආනන්දයෙන් ප්‍රඥාවට යන්නට, ඒ තුළින් සිසු පෞරුෂය වර්ධනය කරගන්නට මේ ගී දැහැන වැඩසටහන අත්උදව්වක් වෙයි කියලා අපි හිතුවා. තවත් ගිලිහි යන අපේ සංස්කෘතික උරුමයන් හඳුන්වා දී ඒ කෙරෙහි අපේ දරුවන් යොමු කරන්න තවත් අරමුණක් වුණා. මොකද අද වර්තමාන සමාජය ගත්තාම රත්න පරපුර ඒ වගේ පාසල් දරුවන් සෞන්දර්යය තුළ මංගල වූ ස්වභාවය අපට දැක ගන්නට පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා අපි හිතුවා අපේ දේශීය වටිනාකමක් තිබෙන අපේ පැරණි කලා මාධ්‍යයක් උපයෝගී කරගෙන අපේ දරුවන්ට හරි දෙය හරි මඟ කියා දීලා සෞන්දර්යය තුළ වල්මත් නොවි ඉදිරියට යන්නට ඒ අයට අත්වැලක් වන්නට. ඒ වගේම මේ වැඩමුළුව තුළින් ලබා ගන්නා පන්නරය දරුවන්ගේ ඉදිරි දිවි මඟට අත්වැලක් කරන්න. මෙන්න මේ අරමුණු පෙරදරි කරගෙන පල්ලාවෙල මහාවිද්‍යාලයේ 2007 වර්ෂයේ පෙබරවාරි 8-9 දෙදින තුල සිංහල නාඩගම් ගී දැහැන මෙසේ දිග හරින්නට අපට අවසරයි.
දේශීය කලා මාධ්‍යයක් වශයෙන් අද අපි මේ නාටකම් නාට්‍ය හදවතට සමීප කරගත්තත් එහි මූලාරම්භය ගැන සොයනකොට එහි උපත දකුණු ඉන්දියාව. දකුණු ඉන්දියාවේ තෙරුකුත්තු කියන වීදි නාට්‍ය වලින් තමයි මේ නාටකම් සම්ප්‍රදාය අපේ රටට ගෙනවිත් තියෙන්නේ. ඒ තුල අපිට හොඳම උදාහරණයක් තමයි ඔබේ සවන් වලට මේ වැටෙන මද්දලේ හඬ. මද්දලේ කියන්නේ දකුණු ඉන්දියාවේ නාටකම් නාට්‍ය සඳහා උපයෝගී කරගන්නා දෙමළ බෙරේ. එසේනම් අපිට පිළිගන්නට සිදු වෙනවා මේ නාටකම් කලාව අපට උරුම වුණේ දකුණු ඉන්දියාවේ. ඒ වගේම දකුණු ඉන්දියාවෙන් අපි එහි ආభాෂය ලැබුවත් අපේ දේශීය සංස්කෘතික උරුමයක් බවට අදපත් වෙලා තියෙන්නේ අපේ දේශීය ගැමි හර පද්ධතිය ඒ තුලට එකතු කරමින් ඒත් එක්කම අපේ ජන ගායනා ජන ගීත එහි හඬ නාටකම් ගීතවලට එකතු කර ගනිමින් මුසු කර ගනිමින් ඉතා වටිනා සුන්දර කලා මාධ්‍යයක් විදියට අපි අද එය සකස් කරගෙන තිබෙනවා. එසේනම් ඔබ සැමට ආරාධනා කරන්නේ සිංහල නාටකම් ගී දෙහෙන්ගත වන මේ මොහොතේ පළාවිල විද්‍යාලයේ සිංහල සාහිත්‍ය සංගමය මගින් විහිවන නාටකම් ගී අසපුව වෙත ඔබ සැමගේ නෙතුපියන් උදාහරණ
නාටකම්, කවි නාටකම් කියලා කොටස් දෙකක් තියෙනවා. ඒ පොතේ ගුරු චරිතයට ආවේනික වන්නේ සින්දු නාටකම්. පොතේ ගුරු සින්දු නාටකම් සම්ප්‍රදායට අනුව ප්‍රේක්ෂකයන් සහ නළුවන් අතරේ සම්බන්ධය පවත්වාගෙන යනවා. නාටකම් නාට්‍ය ආරම්භයේ නමස්කාරය ඇතුළත් රංගනය සඳහා ප්‍රේක්ෂකයන්ගේ අවසරය පතා පූර්ණ බිඳුව ගයන්නේ පොතේ ගුරු චරිතය. පොතේ ගුරු කථනය සියල්ලම පද්‍ය මාර්ගය. සිංහල නාටකම් ගීත ගත්තහම එහි නාටකම් ගී යන පදයේ වෙනුවට නාටකම් යුගයේදී ඒ සඳහා යොදාගත්තේ සින්දු යන වචනය. සිංහල නාටකම් ගීතවල සින්දු 30ක් 40ක් පමණ අන්තර්ගත වෙනවා. එසේනම් නාටකම් ගී දැහෙන මේ වේදිකාව මත දිගහැරෙන මේ මොහොතේ අප මේ සූදානම් වන්නේ ඔබ සැම සින්දු නාටකම් ගීතයකට කැඳවාගෙන යන්නටයි. ආදරය පූජනීය උත්තරීතරයි. රූපත් කුමරකු නෙත ගැටුණ සුන්දර කුමාරිකාවක් සුන්දර පරිසරයක තනිව තම සිතේ ඇති කුමරුගේ ආදරේ බලාපොරොත්තුවෙන් පසුවෙන ආකාරය ක්‍රිස්තියන් පෙරේරාගේ යුජි නාටකමේ මෙසේ දැක්වේ. ඔබට ආරාධනා.
සම්ප්‍රදායික ලක්ෂණ. අපි දැන් සූදානම් වන්නේ එවැනි ගීතයකට ඔබව කැඳවාගෙන යන්නයි. මේ ක්‍රිස්තියානි පෙරේරා නිෂ්පාදනය කළ ජොහානා නාටකමේ සෙන්පතිකයි මේ ඇරෙයි. Amen.
සිටින ඔබ සැම මා දැන් සූදානම් වන්නේ හිඳුරන් සිටින වනාන්තරයකට නැගිට යන්නටයි. හිඳුරන් පරිසරයේ සිටින සුන්දරතම වස්තුව. සඳහිඳුරු ජාතක කතාවේ එක් අවස්ථාවක හිඳුරා සහ හිඳුරිය වනාරණෙහි සුන්දරත්වය සමග එක්වී සතුට වන මොහොතක් දක්වා තිබෙනවා. එම අවස්ථාව අපේ සින්දු නාටකම් කරුවා හිඳුරා සහ හිඳුරිය වනාන්තරයේ ගමන් කරන අතර වනාරණෙහි සෞන්දර්යයෙන් මුසපත් වූ ආකාරය ඔවුන්ගේ අභ්‍යන්තරයේ පහළ වූ හැඟීම් මෙසේ කෙටි කර දක්වයි. සඳහිඳුරු නාටකමේ හිඳුරාට සහ හිඳුරියටයි මේ ආරාධනා. පුංචි විරාමයක් වශයෙන් මේ අවස්ථාවේදී සිංහල නාටකම් ගීත හැම පිළිබඳව අදහස් දැක්වීමට මම ආරාධනා කරනවා මුලදීන කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂිකා
සුබෝදර්ශනක් වේවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ අවසරයි. ඇත්තරම ඔබ හැම දෙනෙක්ම කුඩා බලා සිටින්නේ මේ ඉතාමත්ම රසවත් අවස්ථාවකට. ඒ නිසා මම වැඩිදුර කතා කිරීමට ඔබට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ නාටකම් ඊ දැනෙන පිළිබඳව ඒ රස වින්දනයටයි ඔබගේ දෙසමන් දෙනෙත් සහ දෙනෙත් යොමාගෙන සිටින්නේ. ඇත්තටම මේ සුන්දර අවස්ථාවට ආරාධනා කිරීම පිළිබඳව මගේ ගෞරවනීය ස්තුතිය පළමුවෙන්ම මේ විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය බැලසන්ත නාටකමේ එංගල් තීනා චරිතයයි. නිෂ්පාදනය වී ක්‍රිස්තියන් පෙරේරා. එන්න එංගල් තීනා අපේ ගී අසපුවට.
පස් ගොඩ ගහලා සාදාගත් හරණයක් මත. එවැනි හරණයක රඟ දැක්වූ කතා පොතක් මනමේ කතාව. මහාචාර්ය සරච්චන්ද්‍රන් විසින් මනමේ කතාව පොළොන් සම්ප්‍රදායෙන් සහ කවිවලින් පෙර තිබූ රඟ දැක්වූ ඒ නාට්‍ය මහාචාර්ය සරච්චන්ද්‍රන් විසින් මනමේ නාට්‍යයක් විදිහට අද පෙළගස්වලා තියෙනවා. ඒත් එක්කම සිංහල නාටකම් නාට්‍යවල තියෙන සියලුම අංග ලක්ෂණ එහි ඇතුළත් කර තියෙනවා. ඒ බව එතුමාගේම ප්‍රකාශයක මෙසේ සඳහන් වෙනවා. නාටකම් ශෛලියට අවශ්‍ය සෑම සිරිතක්ම මෙහි නක්නාලනේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් කියලා තියෙනවා. මා ආසායිති ආකාරයට මහාචාර්ය සරච්චන්ද්‍රයන් විසින් අම්පේ චාල්සිල්වා ගුණසිංහ ගුරුනාන්සේ තමන්ගේ ගෙදර මාස 3ක් සිර කරගෙන තියාගෙන ඔහුගේ කලා කුසලතාවයන් නාටකම් ලක්ෂණ නාටකම් සම්ප්‍රදායන් සියල්ල උකහා ගනිමින් මනමේ නාට්‍ය නිර්මාණය කරන්නට ඔහු උත්සාහ කරගෙන තියෙනවා. මනමේ නාට්‍යයේ මනමේ කුමරිය විවාහ කරගෙන තම රාජ්‍යයට යන අතර කැලේදී වැඩි පිරිසකට කොටු වෙනවා. ඒකදී වෙදි රජු සහ මනමේ කුමරු අතර ඇතිවන ගැටුමේදී මනමේ කුමරු මරණයටපත් වෙනවා. ගෙහෙණියක ලෙස වනාන්තරයක රැකවරණයක් නැතිව අසරණ වන මනමේ කුමරිය වෙදි රජුගේ පිහිට පතනවා. මනුෂ්‍යයාට අනපේක්ෂිතව සිදුවේ හැකි අභාග්‍ය සම්පන්න අවස්ථාවක් ගැන මහාචාර්ය සරච්චන්ද්‍රයන් අපට දෙන පණිවුඩය එයයි. අපි ආරාධනා කරමු මනමේ නාට්‍යයේ වෙදි රජු සහ මනමේ කුමරියට.
කෙනෙකු පාතාදු
වගුරදුදු ඔහු දැක බැඳී පෙමින නොව කුහුල් හැරතවලක් පිරිසත් ගොස් ඔහු සමග එකල් විසු ඒ පුවත ඔබ දනිති අගිමි සියල් වෙසෙන එගිරිලෙනේ හති මැතියෙන් සුනිකල් දරු සම්පත්ත ලබමින වාසනාවෙන් විපුල් නොඅඩු කුඩු සිරිනි සදිසි සිරිකල් එකල් දැන් තරබනු සොදින සුම්පාදේවි මනකල් ගද්‍ය සංවාද සින්දුවලට මුසු වෙලා තියෙනවා. කුමංග ජාතක කතාවේ ඇතුළත් හාලගොඩ ප්‍රශ්නය වස්තු විෂය කරගෙන බලපිටිය ප්‍රදේශයේ අම්පේ නම් ගම විසු චාන්දිස් සිල්වා ගුණසිංහ ගුණාසේ විසින් රචිත හාලගොඩ නාටකම ජනප්‍රිය නාටක නාට්‍යයක්. වසර 7ක් තිස්සේ වැළමෙහි වැඩකර රූමත් තරුණයක් වූ දික්තලාව ලබාගත් හාලගොඩ කතා පුවතේ එක් ජවනිකාවටයි අපි දැන් ඔබව
කැඳවාගෙන යන්නේ. එන්න අපේ ගී අසකොට Seu bangga nare sau satun
ගෙඩියක් තරම් උස නැති මං වගේ ජුට්ටෙක් වරදක් දෙකක් හේදුවේ කියලා ඔහෙලා ඔච්චර හිනහෙනවන අර මහා වීර කුස රජුරුව අච්චර වලං හේදුවට කොච්චරනම් හිනහෙන්න ඕනද Biri de balan de mage ne
විද්‍යාලීය සිංහල සාහිත්‍යයේ තත්පර වූ නිවසේ අද සංගීතයෙන් රසවත් කළ වාද වෘන්ද මා හඳුන්වා දෙන්නම්. සංගීතය මෙහෙයවීමෙන් සහ සර්පිනා වාදනයෙන් සමන් ජයසේකර මහත්මයා, මත්තරය දසුන් සමරසේකර මහත්මයා, බරණාව චරිත් මනෝරත්න මහත්මයා, එස්රාජ් වාදනයෙන් එස්.ඩබ්ලිව්. අබේගුණවර්ධන මහත්මිය
ඒ සමගින් වයලින් වාදනයෙන් සංගීත ගුරු ප්‍රදේශිකා පාවිතා යාපාරච්චි මහත්මිය සහ විශාරද ශාන්ත මහත්මයා ඊයේ එවිදී අපේ සහයෝගය දැක්වුවා. ඒ වගේම අද අත්කල් ගායනයෙන් සහයෝගය දැක්වුවා හර්ෂා උදයන්ගිණී විදාලගම ශක්ෂිකා ප්‍රියදර්ශනී මානගේ නිරෝෂා ප්‍රියදර්ශනී තම්ගම්තිරිගේ සුදු සිංහ විරුකා සතමාලී හේවාකන්දගේ දිනේශිකා සතමාලී එතකම ඉසුජින් නාඩගමේ කුමරීගේ චරිතය රැඟපෑවා නදිෂා ශාමලී අභිවික්‍රම එතකම නාඩගම ගීතන චරිතය වන අතර සඳකිදුරු නාඩගමේ හිඳුරා චරිතය කුසල්සලා සඳරුවනි දරසන්ත නාඩගමේ එංගල් තීනා චරිතය රැඟපෑවා චතුරිකා මధుවංශී මඩලේ නාට්‍යයේ වැදිරතු චරිතය රැඟපෑවා දුරින්ද මధుසන්ත මනමේ කුමරිය චරිතය රැඟපෑවා හර්ෂා චතුරංගී වාසනා විසංකරේ නාටකමේ මන්ත්‍රී වීලීගේ චරිතය සහ සිංහබාහු නාට්‍යයේ සිංහයාගේ චරිතය රැඟපෑවා කිරිමි දේශනා මාලවරච්චි කාලගොඩ නාටකමේ වික්ටර චරිතය රැඟපෑවා විනිසා උදයන්ගිණී ඉදිරි ආරෝහණ ශිල්පයේ සායනාකාර ගෘහාධිපති දෙදා 8 වසරේදී මා වෙත ලැබුණ ආරාධනාවක් අනුව මට හැකියාවක් ලැබුණා පල්ලේල මහාවිද්‍යාලයේ ආචාර්යවරයෙක් වන කේ නානාකාර මහත්මියගේ ආරාධනයක් අනුව මට පුළුවන්කමක් ලැබුණා එදා නාඩගම් ගීදහන ප්‍රසංගය අපට වීඩියෝගත කරන්න. වසර ගණනාවකට පස්සේ එතුමිය ඉල්ලීමක් කරා මේක දරුවන්ගේ අධ්‍යාපන කටයුතු රුකුලක් වන ආකාරයට අප මේක විවෘත ලෙස හැමෝටම නැරඹිය හැකි ආකාරයට අපි සමාජගත කරමු කියලා. ඒ අනුවයි අප මේ වැඩසටහන සමාජගත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරේ. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමියට. එදා දවසේදී ඒ කාර්යයට උර දීලා තමන්ගේ නැණපමණින් තමන් ඉගෙනගත්ත දේ ආකාරයටම ඒ විදිහටම මුදලට යට වෙන අද වගේ කාලයකදී කිසිම ආකාරයකින් තමන්ගේ ශ්‍රමය සහ මුදලයක් කැප කරලා එදා දවසේදී ඒ රටට ලබා දුන්නේ අනගි ආදර්ශයට ඔබතුමියට බොහොම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම ඊළඟ පරම්පරාවට ඔබතුමිය ලබා දීපු මේ වටිනා තෑග්ග මම හිතන්නේ ඔබතුමියගේ ජීවිත කාලයේ ඉතා වටිනා සම්මානයක් වෙනවා. ඔබතුමියට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මේ රටේ පුරවැසියෙක් විදිහට අපි මටත් මේකට සම්මාදම් ලැබී ඔබට බොහොම ස්තුතියි. ඔබතුමාටත් බොහොම ස්තුතියි මේ වගේ කර්තව්‍යයක් කරලා එළියට දාන්න කාටත් දකින්න අවස්ථාව ලබා දීම සහ ඒ පිළිබඳ වෙහෙසීම පිළිබඳව මගේ ගෞරවනීය ස්තුතිය මේ වෙලාවෙත් මම පුද කරනවා ඔබතුමාට. බොහොම ස්තුතියි. ජය වේවා.